සුබ දවසක් සියලු දෙනාටම 2026 අගෝස්තු මාස 17 වන සඳු දින පෙරවරු 7:59ට රවි ග්‍රහය සිංහ රාශිගත වෙනවා. සිංහ රාශිය රවි ග්‍රහයගේ ස්වක්ෂේත්‍ර රාශියයි. ඇසට පෙනෙන ග්‍රහයන්ගෙන් දීප්තිමත්ම ග්‍රහය සූර්යයා. මේ සූර්යයා සමග්‍රහ මණ්ඩලයේ රජු ලෙස හඳුන්වනවා. කිසි කලක වක්‍ර වීමක් නැති පුරුෂ ග්‍රහයෙක්. මෙම රවි ග්‍රහයා සිංහ රාශිගත වීමෙන් ලග්නයෙන් ලග්නයට කුමනාකාරයේ ප්‍රතිඵල ඇති කරනු ලැබෙයිද කියා බලමු. මේෂ ලග්න හිමියන් මේ කාලයේ සමාජ සේවා හා පොදු කටයුතු සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වනවා. තම මතය කෙසේ හෝ ඉටු කරගන්න උත්සාහ කරනවා. කුමන බාධා අවහිරිතා පැමිණියත් ඉදිරියට යාමට හැකියාව ලැබෙනවා. නමුත් ප්‍රමාණයට වඩා යම් කෙනෙකුට පෙනෙන්න වියදම් කරන්න සිතට එනවා. වියදම් කරද්දී දෙවරක් සිතා බලා Tamanට පුළුවන් දේ විතරක් කළ යුතුයි. වෘෂභ ලග්න හිමියන්ට තම නිවස, තම මවගේ ඥාතීන් අතර කැපී පෙනෙන්න ප්‍රධානත්වය ප්‍රමුඛ ස්ථානයක් ලැබෙනවා. ඕනවට වඩා තම මතය බලපවත්වන්නට යාමෙන් ආරවුල් ගැටලු මතුවෙන්න පුළුවන්. පපුවේ වේදනාවක්, කැස්සක්, උණක් සෑදෙන්න පුළුවන්. කතාව ටිකක් වේගවත් බව වැඩි. එම නිසා පිතා ඉවසීමෙන් හා ප්‍රවේශමෙන් කතා බහ කළ යුතුයි. මිථුන ලග්නයෙන් උපන් දරුවන්ගේ අධ්‍යාපනයේ යම්කිසි වර්ධනයක් පෙන්눔 කරනවා. ඉදිරියට යෑමේ හැකියාවක් පවතිනවා. විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්න මිථුන ලග්න හිමියන්ට මේ කාලය තුල එම බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් වෙනවා. සහෝදරයන් අතර ප්‍රධානත්වය සහෝදරයන්ගෙන් උදව් උපකාරද නිතර සුළු ගමන් බිමන්ද ඇති වෙනවා. කටක ලග්න හිමියන්ගේ වේගවත් කතා විලාසයක් බොහෝ අවස්ථාවල තම වචනවල විධානයක ස්වරූපයක් පවතිනවා. අඹු සැමියන් අතර වාද විවාද ඇතිවීමට ඉඩකඩ වැඩි. ඥාතීන් සමග අමනාපකම් ඇති වෙන්න පුළුවන්. එහෙම වෙන්න හේතුව ඔවුන්ව යටත් කරගන්න යන නිසාවෙන්. උසස් අයගෙන් උදව් උපකාරද ලැබෙන්න පුළුවන් මේ කාලය තුල. සිංහ ලග්න හිමියන්ගේ ලග්න භාවයට තමයි මේ රවි ග්‍රහතුමා පැමිණෙන්නේ. නීතියට, යුක්තියට, සාධාරණත්වයට එකඟ වෙමින් සෑම කාර්යයක්ම ඉටු කිරීමට උත්සාහ ගන්න අතර කුමන කාරණයක් වුවත් කෙසේ හෝ ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඔවුන් තුළ යම්කිසි බලයක්, වීරියක් ඇති වෙනවා. යම් තැනකදී වුවද අසාධාරණය හා සිදු වුවහොත් ඒ වෙනුවෙන් කතා කිරීමට දෙවරක් සිතන්නේ නැහැ. කුමන බලවත් අයෙක් වුවත් ඔවුන් ඉදිරියේ නොසැලී කතා කරනවා. පියා සමග වුවත් තිබුණු බැඳීම් ටිකක් දුරස් වෙන්න පුළුවන්. ඒ වගේම ටිකක් අහංකාර බවක්, ආඩම්බරකමක් ඇති වෙනවා. ඒ හේතුව නිසාම යම් ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. හිසේ උෂ්ණ ගතිය වැඩි වෙනවා. හරි ප්‍රවේශමෙන් ඉවසිලිවන්තව වැඩ කළ යුතුයි. කතා බහ කළ යුතුයි. මොකද මේ කාලය තුල සිතට කිසිම බයක් දැනෙන්නේ නැති කාලයක්. එම නිසා ඉවසීමෙන් කතා කළ යුතුයි. කන්‍යා ලග්න හිමියන්ගේ වියදම් පැත්ත වැඩි වෙනවා. ව්‍යාපාරවල ටිකක් අගුණයි. ඥාතීන් හෝ මිත්‍රයෙක් සමග ආරවුලක් ඇති වෙන්න පුළුවන්. රාජ්‍ය රැකියාවල වැඩ කරන අයට විශේෂයෙන් ටිකක් අපලයි. කන්‍යා ලග්න ස්ත්‍රී පාර්ශවයේ අයට ගර්භාෂය ආශ්‍රිතව ඒ ආශ්‍රිත ප්‍රදේශවල උෂ්ණත්වය වැඩි වීම නිසා යම් ආකාරයේ රෝග වැළඳීමේ ප්‍රවණතාවයක් වැඩි වෙනවා. ආමාශය හා ආමාශය ආශ්‍රිතව යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. තුලා ලග්න හිමියන්ට ගෞරවයේ සැලකිලි නම්බු නාම තමාව සොයාගෙන යන කාලයක්. රැකියා තනතුරු වලින් උසස් මිත්‍රයන්ගේ ආශ්‍රයද නොඅඩුව ලැබෙන කාලයක්. සෑම අතින්ම දියුණුවකට කටයුතු සැලසෙනවා. ස්වයං රැකියාලාභීන්ට මෙම ග්‍රහමාරු ඉතා සුබයි. තුලා ලග්න හිමියන්ට මේ ග්‍රහමාරුව ගොඩක් සුබයි.
වෘශ්චික ලග්න හිමියන්ට මේ කාලය සුබයි. අලුතෙන් ආරම්භ කරන කටයුතු හා දැනට කරගෙන යන කටයුතු වල යම් දියුණුවක් ඇති වෙනවා. ස්ථානීය වෙනසක් සිදු වුවහොත් ඒ සිදුවන්නේ තමාගේ හොඳට. පියාගෙන් උදව් උපකාර ලැබෙනවා. බලාපොරොත්තු සියල්ල ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් කාලයක්. විවාහක අය අතර ගැටලුවක් මතුවහොත් එය සිදුවෙන්නේ තම සහකරු හෝ සහකාරිය තම මතයට අවනත නොවුනොතින් පමණයි. එම අදහස් වලට කීකරු වුවහොත් ගැටලුවක් ආරවුලක් ඇති නොවෙන්න පුළුවන්. ඒ ගැන වග බලා ගත යුතුයි. ටිකක් ඉවසීම අඩු කාලයක්. ධනු ලග්න හිමියන්ට මෙම ග්‍රහමාරුව සුබයි. විවිධ දේවල් සම්බන්ධයෙන් පවතින දැනුම හා අවබෝධය වැඩි වෙනවා. බුද්ධිය යොදා කරන දේවලින් යම්කිසි ප්‍රතිලාභ ලබාගත හැකි වෙනවා. මේ කාලය තුල වන්දනා ගමන් යන්න සිතට එනවා. ඒ වගේම එමයි ගමන් බිමන් යෑමට හැකි වෙනවා. ඒ අතර හිතවත් ඥාතියෙක් හෝ මිත්‍රයෙක්ගේ වෙන්වීමක් හෝ අමනාපයක් සිදු වෙන්න පුළුවන්. වියදම ටිකක් වැඩි. මකර ලග්න හිමියන්ට ඇඟේ උෂ්ණ ගතිය වැඩි වෙනවා. අදිරුධිර ධාවනයේ ලේ දෝෂ, උණ, අර්සස්, ආබාධ සෑදෙන්නට පුළුවන්. පපුවේ අමාරු ඇති වෙන්න පුළුවන්. වචනේ බොහෝ වේගවත්. විවාහකයන් අතර තම මතභේද ඇති වෙන්න පුළුවන්. මිල මුදල් වියදම් වෙන කාලයක් ප්‍රවේශම් විය යුතුයි මකර ලග්න හිමියන් මේ කාලය තුල. කුම්භ ලග්න හිමියන්ගේ රවි ග්‍රහය සිංහ රාශිගත වන්නේ 7 වන භාවයේ. අඹු සැමියන් අතර ආරවුල් මතුවෙන්න පුළුවන්. එසේ වන්නේ තම මතය ක්‍රියාත්මක කරන්න යෑමි. තම සහකරු හෝ සහකාරියගේ අදහස් වලට කුම්භ ලග්න හිමියන් අවනත කර ගැනීමට අපහසුයි මේ කාලය තුල. එම නිසා පවුල් තුල යම් කිසි මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. සෙම් දෝෂ, උදරාබාධ, පාචනය, උණ, අර්සස් වැනි රෝග වැළඳීමේ ප්‍රවණතාවය වැඩි. මීන ලග්න හිමියන්ට සුබයි. තිබුණු දුක් කරදර වලින් නිදහස් වීමක් ඇති වෙනවා. ආදායම් වැඩි වෙනවා. අසිනීපයෙන් සිටි අයට නිරෝගීකමද රජයෙන් හෝ තම රැකියා ස්ථානයේ ගෞරවය සැලකිලි ලැබෙන කාලයක්. අලුත් ව්‍යාපාර ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන අයට තම මතයට අනුව එම දේවල් සඵල කර ගැනීමේ හැකියාවක් ඇති වෙනවා. ස්වයං රැකියා කරන අයට ආදායමේ යම් දියුණුවක් ඇති වෙනවා. අලුතෙන් යම් පිරිසක් හඳුනා ගැනීමට අවස්ථාවක් සැලසෙනවා. උදරයේ උෂ්ණ ගතිය වැඩි වීම නිසා සුළු අපහසුතාවක් ඇති වෙන්න පුළුවන්. රවි ග්‍රහය නියෝජනය කරනු ලබන සිංහ රාශිය මා පුවපල් නැකත් සම්පූර්ණයෙන්ද උත්තරපල් නැකතේ පළමු පාදයෙන්ද නිර්මාණය වී ඇත. මෙම රාශිය උෂ්ණ ගතියෙන් වැඩිවන අතර තේජෝ ගණයට අයත් වේ. රවි ග්‍රහය සිංහ රාශිය තුල තැන්පත් වීම තුලින් පුද්ගලයා තුල පවත්නා තේජස උසස් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. තම මතය කෙසේ හෝ ඉටු කර ගැනීමේ උනන්දුවක් පවතිනවා. එසේම රවි ග්‍රහයාගේ බලය සිංහ රාශිය තුල ක්‍රියාත්මක කිරීමට වඩාත්ම යෝග්‍ය ස්ථානයක් තුල තැන්පත් විය යුතුය. ඒ වගේම මේ මාසය තුල බුධ ග්‍රහයාගේ මාරුවීමක් සිදු වෙනවා. එම පලාපල සමග නැවත හමු වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.